ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද කියලා දෙන්නේ ගොඩක් රසවත් වගේම පෝෂණයනුත් අඩුවක් නැති රසවත් පානයක් වගේම ආහාරයක් ගැන. සව් වලින් තමයි හදන්නේ. ඒ වගේම තවත් අමුද්‍රව්‍ය කීපයක් එකතු කරනවා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලගේ රසවත් අදහසත් අපිට පහලින් comment කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ රසවත් ආහාරය හදාගන්නේ කියලා. මේ සව් කැඳ එක හදාගන්න අද ඕන වෙනවා සව්. ඊට අමතරව රටඉඳි මම රටඉඳි 12ක් විතර අරගෙන ඇට ඇරලා ওই විදිහට කපාගෙන තියෙනවා. ඊට පස්සේ එනසාල් තුනක් ගෙඩි තුනක් අරගෙන හොඳට තලලා තියෙන්නේ. පොත්තත් එක්කම තමයි ගන්නෙ. ඊට පස්සේ රටකජු අරගෙන හොඳට කබලේ බැදලා හොඳට ග්‍රයින්ඩරෙන් අඹරගෙන තියෙනවා. ඊට පස්සේ සීනි, රසායනික ලුණු ඕන, වතුර ඕන, පොල් කිරි ඕන. ওই ටික තමයි ඕන වෙන්නේ. මුලින්ම අපි සව් එකෙන් අපට උවමනා ප්‍රමාණයට දාගන්න ඕන. මම මේ හැන්දෙන් 3ක් තමයි එකතු කරන්නේ. ඒකටම රටින්දි ටිකත් එකතු කරනවා. අපේ මේ එනසල් ටිකත් ඒකට එකතු කරනවා. ඊට පස්සේ අපි වතුර ටිකක් එකතු කරගන්නවා. සව්වට ටික තැම්බෙනකන් අපි වතුරෙන් තමයි උයාගන්නේ. දැන් මේක අපි ලිපේ තියාගමු. අපි ලිපේ තියාගත්තට පස්සේ හැඳි ගන්න ඕන නැත්නම් සව් ටික අඩියට අල්ලනවා. මම මැටි මුට්ටියක් තමයි අරන් තියෙන්නේ. ඔයාලා කැමති භාජනයක් ගන්න. මැටි මුට්ටියක් නම් වඩා හොඳයි ඉතින්. අපි දැන් මේ හැඳි ගාන ගමන් හැන්දට දැනෙනවා උකු ගතිය එනවා කියලා. ඒ නිසා අඩිය අල්ලනවා. විතරම හැඳි ගාගෙන තමයි මේක ඉදිනකම්ම හැඳි ගන්න ඕනේ. මේ සව්වට වල සුදු ගතිය නැති වුනහම තමයි සව්වට ඉදිලා කියලා හොයාගන්නේ. තාම සව්වට ඉදිලා ඉවර නෑ. උෂ්ණ කාලෙට ඇඟ නිවන පානයක්. ඒ වගේම ශරීර ශක්තිය නැති වෙලාවල් වල බත් කන්න අමාරුයි කියලා හිතන අසනීප වෙච්ච වෙලාවටත් මේ වගේ පානයක් හදාගත්තාම හොඳයි. මං අඩු ගින්දරේ තමයි මේක මේ රත් කරන්නේ. ඔන්න දැන් හොඳට මුක්කු වෙලා තියෙන්නේ. ඔයාලා මේක හැඳි ගන්න අතරතුරේ වතුර ගතිය ඉවර වෙගෙන දැඩි වීගෙන එනවා වගේ තේරෙනවා නම් ඒත් සව්වට ඉදිලා නැත්තම් වතුර පොඩ්ඩක් එකතු කරන්න. ඔන්න දැන් හොඳට අපේ සව්වට ටික ඉදිලා තියෙන්නේ. මේ විදිහට බැලුවම තනින් තන සුදු පාටට චුට්ටක් තියෙනවා. ඒවා අපි දැන් පොල් කිරි ටික පස්සවනකොට හරියනවා. දැන් අපි පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරගන්නත් ඕන. ලුණු දාද්දි ටිකක් අඩුවෙන් දාන්න. නැවත ලුණු රස බලලා මදි නම් ඊටු ටික දාගන්න.
ඒ අතරෙම අපි මේ කුඩු කරගත්ත රටකජු කුඩු ටිකක් දාන්න ඕනේ. මේ විදියට ඔක්කොම රටකජු කුඩු ටික මම දෙපාරකට තමයි දැම්මේ. දැන් මෙතෙන්දී පැණි රස හොඳට තියෙනවා. රට ඉඳිවල තිබිච්ච පැණි රස තියෙනවා. ඔයාලා කැමති නම් සීනි එකතු කරගන්න පුළුවන්. නැතුව මේ පැණි රස ඇතිනම් සීනි එකතු කරගන්න නැතුව ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන්. මම සීනි තේ හැන්දක් විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා. අපි මතක තියාගන්න ඕන නිතරම හැඳි ගන්න ඕන කියන එක. ඔන්න දැන් මේ විදියට උඩට එනකොටම අපි ලිප ඔෆ් කරගන්න ඕනේ. ගොඩක් රසවත් වගේම ගුණවත් සව්පානයක් අපි දැන් හදාගෙන ඉවරයි. ලිප ඔෆ් කරලත් ඔයාලා මතක ඇතුව තව පොඩ්ඩක් වෙලා මේක හැඳි ගා ගන්න ඕනේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.